ඉවත් කිරීමත් සමගම සහ මේ ක්ෂේත්‍රයේ කියන්නේ මේ විනිමය වෙළඳපොලේ යෙදিলা ඉන්න මේ පිළිබඳ ගැඹුරු තොරතුරු තියන අය යම් ආකාරයක මේ ප්‍රතිචාර දැක්වීමක් කරා. ඒ ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵල මොකද වෙළඳපොලේ ඩොලර් හිඟයක් තියෙනවා. ඒ වෙළඳපොලේ ඩොලර් හිඟයක් තිබීමත් එක්ක විවිධ පුද්ගලයන් විවිධ හේතු මත ඩොලර් එකතු කරන්න පටන් ගත්තා. එතකොට මේ ඩොලර් එකතු කිරීම සහ එකකින් අර අතරම වෙළඳපොලේ ඩොලර් නැති වුණා. අඩු වුණා. ඒකත් එක තමයි ඒක වාහන ගැනීම නෙමෙයි ප්‍රශ්නේ. නෑ වාහන ගැනීම එක හේතුවක්. වාහන ගැනීම එක හේතුවක්. ඊට පස්සේ අර වාහන පිළිබඳව අර අධිභාරයක් පැනෙවුවනේ 150%. ඒතර ඒ 150 පිළිබඳ අධිභාරය පනවන බව කල් තියලා තොරතුරු මේ අදාළ ක්ෂේත්‍රයට ගියා. ගියාම සාමාන්‍යයෙන් දවසකට වාහන 200ක් 300ක් තමයි LC ඕපන් වෙන්නේ. ඒ වෙනුවට ඒ සතිය තුල පමණක් LC 4000ක්වත් අඩු ගානේ ඕපන් වුණා. ඔව් දැන් ඒක ජනාධිපතිතුමා මිත්‍රකමක් තියෙනවා කියලා කාට හරි ඊට කලින් වාහන 200ක් ඉඳගන්න තොරතුරු. මම කියන්නේ නෑ XYZ කම්පැනි කියලා මම කියන්නේ මට තොරතුරු නෑ. හැබැයි ඇමතිතුමා කියපු පරිදි එදා සිකුරාදා 1722ක් මේ LC ඕපන් වෙලා තියෙනවා. ඒක අසාමාන්‍යයි නේ. හරි ඒ වගේම එදා ඕපන් කරන්න බාර දීපු LC එදා වැඩ ඉවර කරගන්න බැරුව සඳුදා ඕපන් වුණානේ. විශාල ප්‍රමාණයක්. ඒතොර ඒ කියන්නේ මේ රෙගුලාසිය රහසිගතව පවත්වාගෙන යන්න ඉතින් මන්ත්‍රී දූෂණයක් නේ දැන් තියෙන්නේ. දූෂණයක් තමයි. ඒක තමයි කියන්නේ මේක දූෂිත ආණ්ඩුවක්. මේක හොරුන්ට ගිහිල්ලා තියෙන්නේ. මේ දැන් ඔබතුමාට හිත මම දැන් ඔබතුමා නෙමෙයි මම මේ 68 ලක්ෂයක් අහිංසක මිනිස්සු අනුර කුමාරගේ ආණ්ඩුව මාර පිරිසුදුයි කියලානේ. හරි අනුර කුමාරගේ ආණ්ඩුව පිරිසුදු නෑ. හරි මේවට තමයි ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් කියන්නේ. ඒ කියන්නේ ඉතින් ඔය ගැන පාලනය පිළිබඳ අවසර කතා කරන්නේ නැහැ කවුරුත්. අපි කතා කරන්නේ නෑ සමාජ මාධ්‍යවල කිසිම විපක්ෂ කවුරු කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා පැල් බැඳගෙන නොම්බරත් එක කිව්වේ ඔබතුමා දන්නේ නැද්ද? අපි තමයි කියන්නේ. හරි මම දැන් කියන්නේ. කී දෙනෙක් කිව්වද? මේ එහෙම කියන්න එපා. අපි අපේ වගේම කළා තියෙනවා. ඒ නිසා තමයි ඒ වගේම නිරෝෂන් පාදක මන්ත්‍රීතුමා තමයි අපි හිටපු මන්ත්‍රීතුමා තමයි අපිටත් කලින් මේ තොරතුරු ඔහු බැංකු කරුවෙක් හිටපු ඔහුට තොරතුරු ලැබුණා මේ අපි හැමෝටම කලින් ඔහු මහා බැංකුවට ගිහිල්ලා තොරතුරු විමසුවා. ඔහු ඒක ඇත්තම කරේ ඒ තොරතුරු දුන්නේ නැහැ ඔහුට. නමුත් තොරතුරු දැනන් හිටියා. ඒතර ඒ සතිය තුල 4000ක් ඇමතිය වෙලා කිව්වා පාර්ලිමේන්තුවට 4000ක් නෑ 1702යි කියලා. හැබැයි බලනකොට සතියේ එකතුව 4000 පෙන්නුවා. එතකොට ඊට පස්සේ සඳුදා එකතුව තවත් ඒ වගේ ලොකු ප්‍රමාණයක් වුණා. ඒ කියන්නේ අතන මේවා කල්පනා කරලා බැලුවාම ඒ සඳුදා තියෙන්නේ අර සිකුරාදා බාර දීලා වැඩි ඉවර කරගන්න බැරි වෙච්ච ඒවා ඉතුරු ටික. හරි ඒ කියන්නේ ඉන්සයිඩර් ඩීලින් එකක් තිබුණා. මේ වැදගත් බිලියන ගාණක් වටිනා තොරතුර එළියට ගියා. එක සමාගමක් නෙමෙයි. එළියට ගියාද නැත්නම් එළියට දුන්නද? මං කොහොමද පුතා කියන්නේ මේක? හරි මට පුළුවන් ද කියන්න හොරකම කරපු විදිය? මං හොරකම පාපකාරයෙක් නෙමෙයි. මට කියන්න පුළුවන් ඔබතුමාගේ ආණ්ඩුවකදී මට කියන්න පුළුවන් හොරකම කරපු බව. හොරකම වෙච්ච බව. ඒ කියන්නේ ඉතිහාස සාමාන්‍ය ඔබතුමාගේ ආණ්ඩුවකදී මේ වලට ප්‍රතිඵල තියෙනවද මේ වලට? ඔය එක එකනට වග කියනවා. මේ මතක තියාගන්න මේ දැන් මෙහෙමනේ වැඩේ. අපි දැන් මෙතන අනිත් දේවල් වගේ නෙමෙයි. ඔය බොහොම නීට්නේ. ඒ කියන්නේ තොරතුරු තිබුණේ කාගාවද? හරි තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීම කාටද තියෙන්නේ? ගැසට් එක අත්සන් කරලා බැංකුව වෙත අදාළ නියමය කරනකොට ඊට කලින් මේ තොරතුරු දරා සිටපු සියලු දෙනා වග කියන්නේ. ඒක ෆයිල් හැදෙමින් තියෙනවා. ෆයිල් හැදෙමින් කියන්නේ හැදලා තියෙනවා. හැබැයි ඒ ඔටෝමේටඩ් ඔක්කොම ඩිජිටල් නේ. දැන් මේක ඔක්කොම ඩිජිටල්. හරි එතකොට ඒ වගේම ඔබ කලින් හිටපු අමාත්‍ය. ඔව් මේ වගකීම් උතු තනතුරු දරන්නේ කවුද කියන එක දැන් පැහැදිලි. හරි එතකොට ඒ තොරතුරු තිබුණේ කවුද? ඒ තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීම තිබුණේ කාටද? තනතුරු අනුව. ඒ වග කියන්නේ රටහමුවේ හෙළිවෙච්ච ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා මන්ත්‍රීතුමා. කන්ටේනර් 323 කතාව. ඊට පස්සේ මේ මූල්‍ය මේ ට්‍රෙෂරි එකෙන් ගිය $2.5 බිලියන් ඊට